කවුද මේ තිලක් කන්දේගම කියන්නේ? මටමත් ප්‍රශ්නයක් වෙලා තිබුණා මම කවුද කියලා. මම ලංකාවේ මෙතන ඉස්සල්ලාත්මේ එලියස් බණ්ඩාර කතරගම. ඒ නායකයෙක් අනුව 2040 අගෝස්තු මාසේ 26 වෙනිදා මම පාන්දර මේ සිරුරට ආිනවා. මම කෑගල්ල ඉපදිනවා ගිහිල්ලා. දොස්තර තවුසැටිය. මම තමුන්නාන්සේලාගේ රටේ ඉපදිනවා. මේ කිසිම ගෝත්‍ර හතරක් ඒ ගෝත්‍රේ යක්ෂ ගෝත්‍රේ නැකලොක්කටි. එතකොට මේ සිංහලයන්ගේ ඉතිහාසය පටන් ගැනීම සිද්ධ වෙන්නේ කොතනද? බුද්ධිමත්ම ජීවීන් ටික පහළ වෙලා ඉඳත් මෙතන. බුද්ධිමත්ම මිනිස්සුම ඉරාන්ත තාරකා සහ ගාලෝක ගැන දන්න රාජ්‍ය පරම්පරාව බිහි වෙනවා. ඔව් රාවණ. ඉතින් අන්තිම රාවණවරයා තමුන්නාන්සේගේ රටේදී අවසන් වෙනවා. යක්ෂයෝ මොනවද කරේ? යක්ෂයෝ යකඩේ මංගව තියෙනවා යකඩ උන්ගල් පුරකට ඒගොල්ලෝ වෙනටක් තියෙනවා. දැන්ටත් තියෙනවා. ඊට පස්සේ මට එනවා පිහියක්. එංගලන්තයෙන් මේ පිහිය එන්නේ මගේ යාළුවෙකුම එන්නේ. ඒ චෙලින්ටන් පිහිය. ඒකේ තියෙනවා ලුමිනාටි එලාංජනේ. මේ රාවණයන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද? යක්ෂ රාවණ කියන්නේ යක්ෂ ගෝත්‍රික ඒ ගෝත්‍රයෙන් බිහිවෙච්ච කෙනෙක්. ආයිබෝවන් බැක් ස්ටෝරි විත් ප්‍රභාත් කියලා මම YouTube channel එකක් පටන් ගන්න හිතාගෙන මේ ලංකාවේ ඉතිහාසය මේ හැංගිච්ච දේ මගේ හිතේ මොකද්ද දුකක් තියෙනවා මේ ගොඩක් දේවල් හැංගිලා කියලා. මට ඒක කරන්න ඕනේ කියනකොටම මතක් වුණේ ඔබතුමා. ඔබරු කියන්න ඕනේ නෑ. තිලක් කන්දේගම මහත්මයා ඉන්නවා ආයිබෝවන් ඔබතුමාට. හරිද? මේ මට ඒක මගේ හිතේ මගේ ඇඟේ ඉරිගන්න පුදුනවා දෙමුත් කියද්දි මොන හේතුවක්ද කියන්න දන්නේ නැහැ. ඒ කතාවට එන්න කලින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා කවුද? කවුද මේ තිලක් කන්දේගම කියන්නේ? ප්‍රශ්නයක්. මටමත් ප්‍රශ්නයක් වෙලා තිබුණා මම කවුද කියලා. මෙලහදී පොලිසියට ප්‍රශ්නයක් වුණා මම කවුද කියලා. මම මේ සීහල ගම්මානයට විරුද්ධ බලවේගයක් ගොනු වෙනවා. මගේ SIM කාඩ් එක හොරකම් කරනවා. ඒ කණ්ඩායම. තාම ලස්සනට විද්‍යාත්මකව තමයි පොතක් කළේ. මගේ SIM එකේ මම වෙන SIM එකක් ඉල්ලනවා. ඒ SIM එක මට ලැබෙනවා. මගේ අතේ තියෙන SIM එක අවලංගු වෙනවා. අර SIM එක ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒ කියන්නේ මම SIM එකක් කියලා ව්‍යාජ ලිපි දාලා එක්කෙනෙක් SIM එකක් අරගන්නවා. හරිද? ඒ කතන්දරේ දුන්නේ බණ්ඩාරවලදී. එතන මේක තියෙන්නේ ඇමරිකාවේ ඉන්න සුද්දෙක්ගේ නෝනා තමයි වැඩි කරලා තිබෙන්නේ. නේද සුද්දෙක්ගේ නෝනා එන්න මට සිද්ධ වුණා ඒ ගැන පරිස්සමට මිල්ලක් දාන්න. ඒ තමයි විභාග ගියම් පොලිසියෙන් ගියේ තුමා කවුද ඔය ප්‍රශ්නේ? යවුවා. හරිද? ඔය ප්‍රශ්නෙම මට උට කලින් කෙනෙක් අහනවා මම දේශනාවක් කියලා බහිනවා මහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උඩරට ඉන්න පල්ලෙහාට ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක. උස මහතමිය හරස් කරලා පාර ඔබතුමා කවුද කියලා. මම කමන් දන්නේ නැහැ. මගේ මේ ආත්මේ නම තිලක් කන්දේගම කියලා. හරියට ඔබතුමා කවුද කියලා ඔබතුමා දන්නේ නැහැ. හැබැයි අපිට දන්න ඔබතුමා කවුද කියලා උගියා යන්න. ඊළඟට අපි බණ්ඩාරවල පොලිසිය. මම ඒලකෝ පරිසරෙදී ගියේ. බැවිලි කරේ. කතිකාචාර්යවරේ. ඒකම සමාජ සේවකයෙක්. ඉතින් මේ අහුව ඔබතුමා කම්කෙති දේශපාලනයේ උපදේශ ලඟව වෝටාබේ උපදේශක. කියලා මම පරිසරෙට මුණ දුන්නා. දැන් ඊළඟට ඇවිල්ලා කවුද කියලා. මම දන්නේ නැහැ. සංසාරේ මම ලොකු ගමනක් යන බව දන්නවා. බොහෝ තොරතුරු එක්කල් කරමින් මගේ මල්ලේ දාගෙන යනවා කියලාත් මම දන්නවා. යන්න ඕනේ ගමන් වියදමක් මම හොයාගන්නවා කියලා දන්නවා. ඒ ගමන් වියදම මම හඳුන්වන්නේ පින් කියලා. දාගෙන යන්නේ මල්ලට කුසල්. ඒ කියන්නේ සංසාරේ පුරුද්දක් කරලා යනවා. ලොකු පාරමිතාවක් මම අරගෙන බද්ද දන්නවා. ඒක වීර්ය පාරමිතාවක්. මම අරගෙන වීර්ය මට ඕනේ ගැටලු. ගැටලු වලට මම මුණ දෙන්න ඕනේ. ඒ ගැටලු වලට මුණ දෙන්න ගන්න පන්නරේසම මගේ සංසාර ගමනට මට හම්බෙන්නේ ආවුද? යන්න කොහොමද ඒක අරන් සංසාර ගමනේ අනුභව දන්නවා. ඒ ගමනේ මම කවද කොතනද ඉන්නේ මම කියන්නේ ඉන්න මම කේරළයට ගිය වෙලාව මම කේරළයට ගියේ ඇත්තටම රුක්සාල්ගේ දිගට ගන්න. මම දන්නා මේ ජීවින් කියලා. මේගොල්ලෝ රෝගීන් වෙන බව. රෝගීන් තව බේත් තියෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සැදලා වාපිස්සෙන් මොලේ. සෙම රෝගය හැදෙනවා, පිට රෝගය හැදෙනවා, වාත රෝගය හැදෙනවා. ඉතින් රුක්ෂ ආයුර්වේද ඉගෙන ගන්න මම කේරළේ කරක් ගහපු මට මෙන්න අරමුණ කරා මට උදව් කරනවා හිගෝ ට්‍රැවල් වෙන වැඩකට යන්න. හරිද? ඒ හරහා කියලා මගේ අරමුණ වෙන එක. හරිද? ඔහුගේ අරමුණ දේශපාලන මගේ අරමුණ තිබුණේ අනිත් එක. මම ඔය හොයනකොට එහි මේ ලෝකය පාලනය කරන ලෝකයේ ගමන් මාර්ගය වෙන සකස් කරන කණ්ඩායම් ගැන ලියපු පොත් තියෙනවා. අපිට දෙන්නවත් නෑ බලන්න. ඉස්කෝලේ පොත්වල ලියලා තියෙනවා. ඒ හඳුන්වන්නේ නාඩි වාක්‍ය කියලා.
නාඩි වාක්‍ය ලියලා තියෙන මාස්ටර් වරු ගැන. ඒක බලන්න ආනන්ද මෛත්‍රාන්තෝ බොහොම පැහැදිලිව කියනවා. නේද? ඒකට මම මාස්ටර් කෙනෙක් මගේ ලියලා තියෙනවා. එහෙනම් මම වෙනස් කරන්න කියලා මම බැලුවා. ගිහලා මමගේ ඇඟිලි සලකුණු තිබ්බා. මට එළියට හඳාමුනෙත් නෑ කතා කරලා. ඔබතුමාගේ තියෙනවා එන්න කියලා. ඔබතුමා තව ආත්ම දෙකක් තියෙනවා. ඔබතුමාගේ අතේ තියෙනවා ඒ ආත්ම දෙක. ඒ කියන්නේ මේ ලප දෙක මේ ලපේ මට පෙන්වනවා. මේක යකෙකුටවත් පේනවද පෙන්වෙන්නේ නැත්තම්? මේ ලපේයි. මේක තියෙනවද අර මේක තිබ්බම වදිනවද ඒ ලපේ? හිතාගන්න. විශ්වාසය කියන උපරිම මංගාව. දැන් මගේ අම්මගේ නම කිව්වා තාත්තගේ නම කිව්වා මගේ නෝනාගේ නම කිව්වා මගේ ළමින්ගේ නම කිව්වා හරියටම කිව්වා. අම්මා හරියටම කිව්වා. මගේ අම්මා හේම්පිටකේ පොල්ලොත් එක ගමරල්ලාගේ විමලාවති. හැබැයි මගේ උපෙන්න සාතිකේ තියෙන්නේ හේම්පිටකේ පැලවත් එක ගමරල්ලාගේ හේමාවති. ඒ වෙලාවේ ස්පීතාලේ හිටපු රෙජිස්ට්‍රාර් ජෙරාඩ් ලැබ්‍රෝට් උසුද්දෙක් සුද්දට මේක ලියන්න බෑ සුද්ද වෙනස් කරලා ලියලා. ඉතින් නමුත් මගේ අම්මා හේම්පිටකේ පොල්ලොත් එක ගමරල්ලාගේ විමලාවති. අද ජීවිතුන් අතර ඉන්නවා. ඒක නිවැරදිව කියාගන්න පුළුවන් වුණා නම් තවත් මම මොකද නාඩි සැක කරන්නේ. නාඩි වාක්‍යයෙන් මං අහන්න තීන්දුව කළේ මං ගැන විතරයි. ඇයි නෝන ගැන ළමයි ගැන කවුරුත් ගැන ඇවිල්ලා ආත්මහත්‍යා කරන මිනිහකින් නෙමෙයි. ඒ සංසාරේ ගමන යන්නේක මට දරා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මට වේදනාවක් වෙයිද දන්නේ නැහැ. මං වෙනස් වෙයිද දන්නේ නැහැ. ඒවා කියන්නේ ඉතින් එහෙනම් මේ යන ගමන මම යන්න ඕනේ ඒවා බැලුවේ නැහැ මම. අතහැරියා මට පේන්නේ සිද්ධාර්ථ සියල්ල අතහැරියා. ඒ මොහොත වෙනකොටත් මම ඒ ඔක්කොම අතහැරෙනවා. ඒ මොහොත වෙනකොට හිතෙන් අතහැරෙනවා. මං ගැන බලපුවම. කියා පුතේ ලංකාවේ මෙතන ඉස්සල්ලාත්මේ එලියස් බණ්ඩ කතරගම දෙබරව. අන්දෙබරව පදිංචි වෙලා හිටියා ගිහිල්ලා. මේ සිද්ධියත් එක්කලා විස්තර කරලා කවුරුත් දන්නේ නැහැ. ඒ මන් දෙබරව හිටියේ කියලා. ඒතකොට සහෝදරයන්ගේ ආණ්ඩුව තිබ්බේ. පළාත් සභාව තිබ්බේ. තිසමාරාම පළාත් සභාව සහෝදරයන්ගේ. මම සහෝදරයෙක් නේ. හරිද? එන්න මට ඒක නවතින්න පුළුවන් තිබ්බා. එන්නම නැවතිලා හිටියා. ආයෙ යන්නේ කියලා තීන්දුව මම යට. ආයෙ යන්නේ ලිබරවට. ඊට පස්සේ ඒ තොරතුරු සියල්ල හරි. ඊට පස්සේ මේ ආත්මෙ ටිකක් කන්දේ ගම. වෙන සියල්ල කිව්වා. මට වෙන සියල්ල. ඒ හරියට මගේ අත කැඩෙනවා. එක්තරා දේ ඒක මම කිව්වම නෝන බය වෙලා සූර්යයක් හැදුවා. සූර්යයක් හදලා මට දාන්න කියලා මම දැම්මේ නැහැ. එදා මම ගෙදර හිටියේ. කොහෙන්ද ගියේ මේ කන්නේ බලන්න. සම්ප්‍රදාය සභාපතිතුමා එනවා. හිටපු සභාපතිතුමා. තරත් මාත්‍ය. ඒක මාත්‍ය කතා කරන මට සිද්ධිය අමතකයි. ඒක යන්කොටවුමට යන්නේ. කීලෙන්. කිලෝමීටර් දෙකක් පයින් යන්න තියෙන බස් එකේ යනවා පයින් යන්නේ. මොකද මම නාලුපිට ආසනේ ලංකා සමතෝජ පක්ෂයේ ආසන සංවිධායක. මම ඉන්දාගන්න ශ්‍රී ලංකා විකාශ පක්ෂයේ ආසන සංවිධායක නාලුපිට. අපි දෙන්න අතර ගැටුමක් තිබ්බා මොකද? හරිද? මොකද ගැටුමක් තියෙනවා. එතකොට එකම සංවිධානයේ හිටියත් පුතුයට හිටියත් පුතුෙන් තරම් කලියත් මේ ගැටුම තිබුණා. දැන් එතකොට මට මතකයි. මම පයින් යනවා. තවම පෙනි ගරාජ් එකක් තියෙනවා. ගරාජ් එකේ මුල වෑන් එකක් තියෙනවා. එහත් පැත්තෙන් ආව ලොරියක්, කටු ලොරියක්. හරි? එල්ෆරකේක සභාපතිතුමාලා විසුණා. මගේ අහුණා මාව අම්බරගෙන ගියා. මේ අත ගෑවිලා පල්ලයට එන්න. මේක කැරලා අටකොටු එළියටම ආවා. මට හිනස් වුණා. ඇයි ඒ? සත්‍ය ඉස්සරහම ඉන්නේ. මරෙන්නේ. මම දන්නවා මම වාහනයක දාගෙන ඉස්පිරිතාලේ ගියාම ඉස්පිරිතාලේ මුහුත් කරන්න බෑ. ධර්මිකව ඉඳලා ධම්ම ජීප් මේ ඇම්බුලන්ස් එකට කෑවු කියන්නේ යා. හරිද? මම එක පස්තුවක් බෙන්නේ නැහැ. ඉතින් මේක දාන්න කිව්වා එමෙලම එක දැම්ම කොහොමද මේක පස්තු දාන්න වෙන්නේ දැන් මෙතන ඒතුවාලින්ද දාන්න බෑනේ. එක බේතක් බිවින්නේ පස්තුවක් බෙන්දෙත් නැහැ කිසි දෙයක් නැහැ. සමීපයි. මෙතන එක මාලා තියෙනවා. මේ තමයි ඒක නාඩි. ඒ නාඩි වල කියනු සිද්ධ වෙන හැමදේම සිදු වෙනවා. මට මේ වෙලාවේ අධික පහර දීමක් වෙනවා. අධික පහර දීම ඉන්නේ කාන්තාරක්ෂේ. කාන්තාරක්ෂේ ඉන්න මගේ සම්බන්ධීකරණ නිලධාරී තමයි ඉස්සෙල්ලාම ගෑවුවේ. ඒ කියන්නේ මගේ සියලු තොරතුරු පාවා දුන්නා. ඒ වගේ ඊට පස්සේ ඇමරිකාවේ ඉන්න සුද්දගේ නෝනා කෙනෙක් ලංකාවට වදින් දානවා දැන්. එයා තමයි සීමේ කරගන්නේ. ඒක වෙනස් කරන්න ඕනවද මගේ ඇත්තට මුද්ද වෙනස් කළා දැම්මා. මොකද මම සෙන්සුර අතේ තියාගෙන ඉන්නේ දැන්.
ඒකත් අතේ දාගෙන මම පණ බේරගෙන යන්නේ මෙන්න මේ ටික දන්නේ නැද්ද? ඒ නායකයෙක් අනුව 2040 අගෝස්තු මාස 26 වෙනිදා දින පොඩ්ඩක් එහාට මෙහාට වෙයි. මොකද මේ චන්ද්‍රයාගේ ගමන උඩ චන්ද්‍රයා පොඩි වෙනසක් ගන්නවා. මම පාන්දර මේ සිරුර අතයිනවා. අතහැරලා මං කෑගල්ල ඉපදිනවා ගිහිල්ලා දොස්තර තරුස ඇතිය. එමගේ ශ්‍රී ලංකාවේ තමුන්නාසරේ අන්තිම ආත්මය. එතන යා කොහේ යනවද මට වැඳු කරනවක් නැහැ. කොහේ යනවද මට වැඳු කරනවක් නැහැ. මම තමුන්නාසරේ වැඩේ තියෙන මේ ශක්තිය සත්‍යය දෙකම කොහොමද තමුන්නාසරේ විදිය තියලා යන්නේ. මම දැන් පොත් දෙකයි ලිව්වේ. ඒකට මට හම්බ වෙනවා. රාජ්‍ය සම්මානය මොකද්ද? කලාභූෂණ. අනිත් පොත වල බලාපොරොත්තු වෙන පොත ලියන. ඒ ලියන්න ඕනේ හයිය තමයි මට මෙලෙන්නේ. කියලා මේ මිනිස්සු ටික දෙනවා ඒ හයිය. මට ගැහුවේ නැත්තම් මන් දුවන්නේ නැහැ. ඒක මම දන්නවා. ඉතින් ගහනවා. ඒක කාන්තා පක්ෂෙන් දෙරෙන්න ඕන බව දන්නවා මම දැන්. හරි? දැනගෙන බොහොම පරිස්සමෙන් මේ ගමන මේ අර යනවා මේ ටික කොහොම සත්‍ය අවබෝධ කරලා දෙනවා. මේ චෛත්‍ය මේක මේ බුද්ධ මන්දිරය. දැන් මේ මිනිස්සු මට උදව් කළා. බුදු මන්දිර මේක ලක්ෂ්මී කියලා කෙනෙක් මේ චෛත්‍ය මේක වෙනවා මට කටුවත්තට. මේක මට වෙනවා යෝන් කියලා ආරාබින්නේ කෙනෙක් බුදු මන්දිරය. මේ ගොඩනේ කියලා හදන්න මට මිනිස්සු ගමේ මිනිස්සු ටික සල්ලි දෙනවා. බෝධි වහන්සේ දෙන්නේ මේ කියන්නේ ඉංජිනේරු මාත්‍යෙක් මට ඔකේ වන්නේ බෝධි වහන්සේ. කල්තර පෙරහැරින් මේ වෙනවා. චෛත්‍ය උඩ හදනවා. ඒක සර්වත්‍ර ධාතු වහන්සේලා මට නවත්ත ගන්න වෙනසක් මතෙන් ආවා. මම අන්තිම ටික tempat කළා අන්තිමටම නායි විවෘත කළා දා මොකද්ද ඔගේ දේවතා මන්දිර මම කොටු ඒකෙන් දැම්මා ඊට පස්සේ tempat කරලා තියලා ඉතුරු ටික ඒවා එකක් ජපානයට අනිත් එක දැන් මම මැලේසියාවට යවන්න ලෑස්ති කරනවා අනිත් එක ඒවා මේ කොණකලක පන්සලට ඒත් මම ඒ ටික දැන් මේ ලස්සනට හදාගෙන මේ ගමන යනවා දැන් තේරෙනවනේ මම කවුද කියලා මම දන්නවා ඒ මම තමුන්නාස්ලාගේ රටේ ඉපදෙනවා මේ කිසිම ගෝත්‍ර හතරක් ඒ ගෝත්‍රේ යක්ෂ ගෝත්‍රේ නැකලක් ඇතුළේ. ඉතින් යක්ෂ භාෂාව මම කතා කරනවා යක්ෂ භාෂාව හදාගන්නවා. තමුන්නාස්ලා පරිස්සම් වෙන්න. තමුන්නාස්ලාගේ ආයුෂෙන් දෙන්න අඩු වෙනවා. අධිහබාසි යක්ෂ භාෂාවෙන් කිව්වොත් දෙන්න අඩු වෙනවා. ඒක වැඩි කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. තමුන්නාස්ලාගේ ආත්මය තමුන්නාස්ලා ඉවර වෙනවා. ආවාදීම තුල යක්ෂ භාෂාවෙන් කිව්වොත් වරික බදකා මාති මකාවේ කියනවා. වරික බදකා මාති මකාවේ කියනවා. තමුන්නාසලගේ වචන බොන්න වැඩි වෙනවා. කදුරන්ති මුදුත වෙනවා. කදුරන්ති මුදුත මේ වහ වෙනවා. යක්කෝ ලියලා තියෙනවා. වරික පොර්ණිකාවේ. ඉන්ටර්නෙට් විශේෂක තමුන්නාසල ගැන මුල දෙන්න වෙයි ඒකට. මුල දෙන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඒක කරන්න එපා කියලා තියෙනවා. කරන්න එපා කියන වැරදි තියෙනවා. පැටලෙනවා. ඒ වලට යන්න එපා කියලා. අරසාවෙන්න කියන කුණ්ඩවාරි වලි කුණ්ඩවාරි අඳුර දාගන්න එපා කියලා. කුණ්ඩවාරි කියලා යක්ෂ භාෂාවෙන් කියන්නේ වෛරස. වෛරස වලින් පරිස්සම් වෙන්න ඕන විදියක් කියනවා. ඒ විතරක් නෙමෙයි නරක වැඩ 10ක් තියෙනවා. ඒක විශේෂයෙන් කාන්තාවන් අතින් වැඩ 10 වෙන්නේ. ඒවට අහු වෙන්න එපා කියලා කියනවා. ඒවට කියන්නේ පද්දුරා 10ක් තියෙනවා පද්දුරා. එඳ 10 පද්දුරා කියලා අහු වුණොත් කම්බාසහුට මරදවනවා. මට මේ ප්‍රශ්නේ සාධාරණයිද කියන්න දන්නේ නැහැ. ඔබතුමාට උත්තරයක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. මට උත්තරයක් ලැබුණා මොකද ඊළඟ ආත්මෙ පස්සේ හොයන්නේ නැහැ කියලා. මේ සංසාර ගමනේ කෙලවරක් ගැන දන්නවත්. කෙලවර හුල්ලම විසරවන්න. තමුන්නාසලගේ අගේ තියෙන්නේ සංසාරෙන් දිගටම එන විද්‍යුත් තරංගයක්. ඒ විද්‍යුත් තරංගය තමුන්නාසල ලස්සනට හසුරවන්න ඕනේ විදියට. ඒ විද්‍යුත් තරංගය තියෙනකම් මේ සංසාරේ බැඳෙනවා. සංසාරේ බැඳෙනවා. ඒන විද්‍යුත් තරංගය විසිරවන්න නම් මහා ලොකු බලයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ විසිරවන්න පුළුවන්. එන්න විශේෂ ශක්තිය කොහොම එකතු කරගන්න වෙනවා. ඉන්න පිරමීඩයක් තුලට යායුතුව තියෙනවා. පිරමීඩ වලට හදාගත්තා. ආහාර මිනිරට ඉඳගත්ත කොණ්ඩුලින් ගත්තා පිරමීඩය. ඒ පිරමීඩය හදාගෙන ඔයගොල්ලෝ භාවනා කරනවා කියලා එකට කියන්නේ. තනි අරමුණකට එන්න උත්සාහ ගන්න. තනි අරමුණ. ඒක මොකක්ද කියලා කියන්න ඕනේ නැහැ. තනි අරමුණකට වල සියල්ල පේන්න තියෙනවා. වටපිට සද්දපද්ද කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඒ මොහොත වෙනකොට ඔයගොල්ලන්ගේ උරයක ඉතා විශාල ප්‍රමාණයක් ගිහිල්ලා තරංගමාලා 15කට විතර යටට ගිහිල්ලා උරයක. ඒකේ ඉන්නේ සූර්යයාගේ. ඒ සූර්ය ශක්තිය විශ්ව ශක්තියෙන් තමයි එන්නේ.
හැබැයි චන්ද්‍රයාගේ ශක්තිය ඕනේ මනස සම්පූර්ණව දල්වන්න. ඔය තේරම ඔක තියෙන බල්බ් ටික පත්තු කරා. එන්දාච් අපි චන්ද්‍රයාගේ ශක්තිය උරා ගන්න ශාක තියෙනවට අපි කියන්නේ බෝධින් වහන්සේලා. මේ කල්පේ මේ දවස්වල තියෙන බෝධිය තමයි මේ නුගරුක. ඒක යටට ඉඳගෙන පාන්දර 3යි 4යි 58 මේ වෙලාවට එන්නේ. ඒ කියන්නේ බ්‍රහ්ම මූර්තිය. ඉඳලා පුපුරපු වෙලාව. ඒ මූර්තිය නිසල වෙනවා. බ්‍රහ්ම මූර්තිය නිසල වෙනවා. ඒ බ්‍රහ්ම මූර්තියේදී සියලු තරංග උපරිම යදිනවා. ශාකේ තරංග මාලා නැවි ටික මෙහාට එනවා. ඔය දෙකම එකට කනෙක්ට් වෙච්ච ගමන්ම මේක විසිරලා යනවා. සම්මා සම්බුද්ධ ආයතනෙන්නේ. නැත්නම් අරියත්. හරි අරියත්. ආයතනෙන්නේ. ඒක වෙන්න නම් චන්ද්‍රයාගේ 15වකම හරියට ඒ මොහොතේ සම්පූර්ණ වෙන්න ඕනේ. ඔය කියන මොහොතේ. බ්‍රහ්ම මූර්තිය. ඒක විසුරලා එකතු කරන්න පුළුවන් පුජ්‍යලයා සංසාරේ කුසල් දරගෙන එතන ඉඳගෙන ඉන්නවා. එදා සිද්ධ වුණේ බුදුහාමුදුරුවෝත් ඒක. ආයි කවදා බුදු වෙන්න පුළුවන් මේක දන්නේ බුදු කෙනෙක් බුදු වුණාම එයාට පුළුවන් පරචිත්ත විඥාඥානෙ එයා ගලවන්නේ කොහොමද කියලා තීන්දුව කරන්න. එයාට පුළුවන් ඒවා ගලවන්න. නිවන් දක්කන්න. හරි එහෙම නැත්නම් සංසාරේ පුරුදු කරලා බුදුහාමුදුරුවෝ කිපදෙකින් නැති කාලේ වෙනකොට අවසන් හරි වෙනකොට පසේ බුදු කෙනෙක්ට ප්‍රතිස්වරණ පුළුවන්. තුන්තර බෝධියක් තියෙනවා ලැක්කෙන්න පුළුවන්. ඔය කාරණා එක දැන් මට දැන් මම බලාපොරොත්තු වෙලා මම කතා කරන්න ආපු කාරණේට එමු. ලංකාවේ ඉතිහාසය සිංහලයන්ගේ ඉතිහාසය. එතකොට මටත් ඔය කියන ඉතිහාසය පිළිගන්න හිතෙන්නේම නැහැ. හේතුවක් මම දන්නේ නැහැ. මම ඔබතුමාගේ කතා මේ මම ඇත්තට කතා කරන්නේ ලොකු කාලයක් තිස්සේ අහනවා. මට නොතේරෙන කාලෙක ඉඳලා ඒවත් තේරුම් ගන්න බැරි කාලේ ඉඳලා අහනවා. එතකොට මේ සිංහලයන්ගේ ඉතිහාසය පටන් ගන්න සිද්ධ වෙන්නේ කොතනද? මහා සම්මතයට යන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මහා සම්මතය මෙතන සිද්ධ වෙන්න ඇත්තේ. ඒ කියන්නේ බුද්ධිමත්ම ජීවීන් ටික පහළ වෙලා ඉන්න ඇත්තේ මෙතන. ඔවුන්ගේ සම්මතය තිබ්බා මහා සම්මතයේ නායකයෙක් පත් කරන්න ඕනේ කියලා අරගල එන වෙලාවේ. අරගලේ යාවේ ඇත්තට භූමිය අරගලයක්. සුවඳ පිළිබඳව අරගලයක්. කොමුදුවල. එතකොට මේ භූමිය අරගලේ එන වෙලාවේ නායකයෙක් පත් කරගන්න ඕනේ කියලා සාමාන්‍ය නායකයෙක් ඒගොල්ලෝ හැදිදරි මිනිහෙක් පත් කරගත්තා. නේද? සාමාන්‍ය බුද්ධිමත් කෙනෙක්. ඔහු ඊට පස්සේ මේක බේරගන්න හැදිදරි මිනිස්සු ළඟින් කියලා තමුදාව හැදුනා. මේ රාජ්‍ය පාලනය හැදීගෙන ආවේ ඒ විදිහට. ඊට පස්සේ ඉඩකඩම් වල මායින් හැදුනා. ඔය විදිහට මේක හැදීගෙන එනකොට මේ රාජ්‍ය පාලකයා බුද්ධිමත්. ඒ බුද්ධිමත් රාජ්‍ය පාලකයන්ගේ බුද්ධිමත් මිනිස්සුම ඉරාන්ත තාරකතා ගාලක ගැන ගන්න රාජ්‍ය පරම්පරාව බී වෙනවා. ඔව් රාවණ. එතකොට රාවණ විශාල ප්‍රමාණයක් බාල්දි තරු එතකොට නවුත පනිත ඉතින් අන්තිම රාවණවරයා තමුන්නාගේ රටේදී අවසන් වෙනවා. ඔව් රාවුල රාවණ. තුන්ලව සමානතු කළ රාවුල රාවණ. එතකොට වෙන අන්නේ විදිහට මේවා බෙදලා ගිහිල්ලා එයින් පස්සේ ආවේ රජා. එයින් පස්සේ රජා ආවේ. රජත් ඉවරයි අන්තිමට වික්‍රම රාජසිංහගෙන් තමයි එයින් පස්සේ ආවේ කවුද? අගමැති. ඇයි අගමැති ආවේ ආණ්ඩුකාරය එංගලන්තේ හිටියේ. එයා පාලනය කියන අගමැතියෙක් පත් කළා. ලෝකේ හැමතැනම මොන එකයි අයි මොකද ලෝකේ හැමතැනම තිබෙන එංගලන්තේ රටක්. අගමැතිවරු හිටියේ. ඊට පස්සේ නිදහස් වුණාට පස්සේ ජනයාගේ අධිපති ජනාධිපතියෙක් පත් කළා. හරි දැන් ජනාධිපතිවරු යන්නේ. තාමත් ජනාධිපතිවරු යන්නේ. රජවරු පස් දෙනා ගහගෙන ලෝකේ ඉන්නේ. හරිද? එතකොට ඒ රජවරු තමයි තියේ. ඒ රජ පරම්පරාව අපේ පළතවල ආවා. ඒ ආපු එක අවසාන මොහොත වෙනවා දුටුගැමුණු ගැනීම ඉතිහාසය ලියනවා. නමුත් ඒක කොටගෙන මකනවා. ඒ මකන කොටස තමයි ඔය රාවණ අතුරුදහන් වෙලා මේක මේ අරාජික වෙලා තිබුණා ඉස්සරහට යන කාලේ. ඒ කාලේ ගැන තමයි අපි හොයාගෙන යනකොට ඔය ගෝත්‍ර හතර සිව්හෙලයක් ගැන අපි සිව්හෙලයෝ ඔක්කොම මේ හතර ගැන යක්ෂ රාක්ෂස නාග දේව අපි අධ්‍යයනය කරන මේක. ඒවා යක්ෂ ගෝත්‍රිකයන්ගේ පොත්වල තියෙනවා. යක්ෂ ගෝත්‍රිකයන්ගේ පොත්වල තියෙනවා යක්ෂ කියන ගෝත්‍රය ඔහුගේ ආයුධය කඩුව. ඔහුගේ මල රතුල සුදු නෙළුම්. ඔහුගේ ජවුක්ෂය රුක්කත්තන. හරි? ඔහුගේ භාෂාව යක්ෂ භාෂාව දෙකක් තුන ප්‍රාදේශීය යක්ෂ භාෂාවකුත් තියෙනවා යක්ෂ භාෂාව දෙකක් තියෙනවා. ඒක හිය වෙනවා. ඊට පස්සේ රකුස් කුතරකින් රකුසෝ අරගොල්ල යකඩ තනන්න යක්කු. කර්මන්තේ ඉහළම හිටපත්තේ පල්ලෙන් හිටියේ කුසරකින් රකුස්. ඔහුගේ උක්ෂය මී ඔවුන්ගේ මල රතුනෙලු
ඔවුන්ගේ ආයුධයක් ගැන කතා කරලා නැහැ. යක්ෂ ගෝත්‍රයේ ජාතික පක්ෂය මොනවාද? අරගලගේ පක්ෂය ගැන කතා කරන්නේත් නැහැ. එයින් පස්සේ ඉන්නේ නාගයෝ. ඔවුන්ගේ ජාතික විශාකයක් නෑ. උන් ජලයේ ඉඳලා නාවිකයෝ. ව්‍යාපාරික බිස්නස් කරපු ගංගා දිගේ තමයි ඒගොල්ලන්ගේ රාජධානි පිටවෙන් තියෙන්නේ. ටවුන්. ඔවුන්ගේ පුස්තය වතුර පිපෙන එකක්. නෙළුම් මල. මේ මානෙල් මල. ගහක් නෑ. දේව ගැන මොකක් කතා කරන්නේ. හැබැයි බුද්ධිමත්ම ජන කොටස දේවය. දේවයන්ගේ සුමන දේව තමයි ප්‍රශ්නේ අතු කරගෙන තියෙන්නේ යක්කුත් එක්ක. සුමන දේව. ඒ ප්‍රශ්නේ අරගලේ ඇදලා ගිහලා මයංගනේදී බුදුහාමුදුරුවෝ මැදිහත් වෙනවා. මේ බුදුහාමුදුරුවෝ කියලා නෙමෙයි මිට ඉස්සර බුදුහාමුදුරුවෝ. මම හොඳටම දන්නවා. මැදිහත් වෙනවා. මැදිහත් වෙලා යක්කුන්ට පාලනේ බාර දෙනවා ආපහු ඉල්ලගන්න ඒගොල්ලෝ නිදභූමිය කඳුකරය. ඔයගොල්ලෝ සම්දීලා කඳුකරයට ගිහින් තියෙන්නේ. අකමැති විතියක් වන්න නම් නැවතිලා ඉන්නවා. එදා කැමති උන්නේ නැහැ ගතිය බාර ගන්න දන්න ඉන්නවා ලග්ගල. නෙමෙයි මේ කොහෙද දඹානේ නිල්ගල කතුගල. ඒගොල්ලෝ ඉන්න අනික් කටේ නැග්ග කඳුරට. ඒත් ගල්ලු ඉන්නේ. යකඩ තච්චරට ගිහලා. බාර ඒ වෙලාවේ මේක ඉල්ලපු දේවයෝ අසුදහන් වෙනවා. හැංගෙනවා ජනතාව අතර ගිහලා. වහන් වෙනවා. වහන් වූ මුරේ වහුතුරයි. තරුණ මිනිස්සුන්ගේ වාසකම දේවගේ. තවත් කතා කරන්න ඕනද? ඒගොල්ලෝ දේවගේ. හරි? එතකොට මේ විදිහට මේගොල්ලෝ දේවගේ කට්ටිය දොතිල්ප ගන්නවා. හැමතැනම දන්න ධර්ම උගන්නගෙන ගිහිල්ලා. මෙන්න මේකේ තමයි සිව් හෙලය. මේ හෙලය හතර. එන්න අපි ගාව තුන හෙල භාෂාව. අපි ගාව තුන හෙල හරක්. ඉතින් අපි ගාව තුන හෙල බටු. දැනුත් අපේ ඇඟේ හෙල තියෙනවා. ඔයගොල්ලෝ හිතව ගාන හෙල කියලා කියන්නේ මේ හෙලේ තමයි. එහෙනම් මේ ඉතිහාසය තුළ අපි ජීවත් වෙන්නේ. මේ ඉතිහාසය වල ගන්න උත්සාහ කරන ඕනම කෙනෙකුට මගේ සහයෝගය මම දන්න දැනුමෙන් දෙනවා. ඒකයි මේ නගා හිටවන්න දන්නේ මා පොළවේ. හෙල කුසි කර්මය. බලන්න වගේ පල්ලෙහා ලස්සන ගේ උයන. ගේ උයන හදනවා. මේ උයන ඉන්දියාවට ගෙනියන්න ඇදුවට මම දෙන්නේ නැහැ. ඉන්දියාවේ උපවන විනෝද කියලා පොතක් ලියනවා. ඉන්දියාව උපවන විනෝද හින්දි භාෂාවෙන් ලියන්නේ. උපවනයේ වනාන්තරයේ සමාන වනාන්තරයක් ගේගව තියෙනවා කියලා. නමුත් අපේ කැන්ඩියන් පොරස් ගන්න කියලා සුද්දා කිව්වේ මෙන්න මේක කන්ද උඩට ගේ උයන. මම ඒක නිර්මාණය කරනවා ලස්සනට. මේක තුල. මේවා නොදන්න මිනිස්සු මාත් හැප්පෙන්නේ මේ විදිහට මගේ තණ්හාවට මම මේ ගොනු කොටගෙනවා මගේ පරම්පරාවට හදනවා එහෙම හදනවා කියලා හිතා ඉන්නවා. මට පරම්පරාවක් නැහැ. අර ගියාජවත් නෙකුවා. අවුරුද්දක් මට රකින්න පරම්පරාවක් නැහැ. මගේ ළමයි දෙන්නෙක් ඉන්න පුතයි දුවයි. උන්ට ආදරය කරන්න උන් බලා ගන්න ඕනේ. උන්ම හම්බ කරගෙන ගොඩනගා ගන්න ඕනේ. අයියේ තුන්වෙනි පරම්පරාව ෂේ වෙනවා. දැන් මේ තුන්වෙනි පරම්පරාව ඒගොල්ලන් දැන් ඒගොල්ලෝ හදා ගන්න ඕනේ. එච්චරයි බෙග්ග්‍රවුන්ඩ් එක හදලා තිබ්බාම ප්‍රතිබිම ඒ කියන්නේ මගේ නම ඒක තමයි ගන්න උත්සාහය. එතකොට මේ යක්ෂයින්ගේ ඉතිහාසය ගැන කතා කරොත් යක්ෂයෝ මොනවද කරේ? යක්ෂයෝ යකඩ මං ගාව තියෙනවා යකඩ උන් කරපු යකඩ ඒගොල්ලෝ උන් කරලා තියෙනවා දැන්වත් තියෙනවා. හරි ඒගොල්ලෝ කඳ උඩ ටැංකිය හදලා මැටි වලින් ඕකට යබර දාලා මොසන් සුළු එනකොට ඒකට දර දාලා ගිනි තිබ්බාම යකඩ උන් වෙනවා ඒ හුළඟ එනවනේ ඒක පල්ලෙහාට අර හිල් වලින් ගලනවා. බලන්න එක යකඩ මැටි වලින් බටයක් හදලා බටේ දිගේ එන්න හදලා නිමුණට පස්සේ පිටිපතේ කරලා යකඩ පොල්ලක් අතර ගන්නවා. ඒක මං ගාව තියෙනවා. තාම දැන් ඒ තමයි යකඩ තරන්න යක්කු. කොහෙන් හම්බෙච්චද මේ යටවනේ සම්පූර්තිය. මේ උලම් පාරවල ඉන්නේ කරා. මේ ගියේ දාගෙන වරගා කන්දට කොච්චර නම් අපේ උරුමේ යට වුණාද? ඒ යට වෙන්න ඉස්සර උඩට ගත්ත ඒවා මං ගාව ටිකක් තියෙනවා. තමාගේ තියෙනවා තියෙන තැන මේ කැලෑවත් තියෙන යට වෙච්ච නැති කැලෑව. උලම් දාලා දිගේ වල පදින් කියලා ඉඳලා. ඒ තාක්ෂණේ නැවතුනේ කොතනද? ඇයි ඒකේ විදිහට ඒක කෙලින්ටන් ගෙනවනේ කෙලින්ටන් එකේ යකඩ වානේ යුගයේ කර්මාන්තයේ ආවයට පස්සේ යකඩ පිළිසිදු කරලා අදන් තාක්ෂණය ඒගොල්ලෝ හොයාගත්තා. ඒක අපිට ඒකත් එක තකන් කරන්න බෑ. අපි ඉන්න මොකද තැනකට නෙමෙයි ඉන්නේ. ඒක අපේ නැවතුණා. අපි කට්ටියක් නැවතුනේ නෑ. එතෙන්ද අපි එතෙන්ද යන මොකද මට කෙලින්ටන් උදැල්ල ගැන තාක්ෂණය ගැන මම කරනවා වැඩමුළුවක්. ආමියකට එයා මේකේ කට්ටිය ඔක්කොම මම ළඟ ඉන්නවා මම උගන්වනවා ඒක වගේ ඉල්ලනවා චැලෙන්ජ් එක. කියන ඕනම ගණනක් දෙන්න කියලා. පුතාගෙන තිල්ලුවා අපි තීන්දුව කළා දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට එනවා පිහියක්. එංගලන්තෙන් මේ පිහිය එන්නේ මගේ යාළුවෙකුම එන්නේ. ඒ චැලෙන්ජ් පිහියක්. බද්ද පිහියක්. ඒකේ තියෙනවා ලුමිනාටි එලාංජනේ. පිහියුම් පෙන්වන්න පුළුවන් පිහිය මං ගාව තියෙනවා. එතකොට මට පිහිය ගෙනත් දුන්නේ කෙනාත් ඒක දන්නේ නැහැ.
මගේ නම මගේ නම කොටලා තියෙනවා. ඒ මගේ යාළුවගේ නම හිතුවේ. නමුත් ලාංඡනය හිටියේ. දැන් ඒක ලෝකයේ අදී යන හැටි දැන් හිතාගන්න. ඒකල මේ තාක්ෂණය ගන්න තාක්ෂණය ගත්තා. එතකොට දැන් මේ යක්ෂ ගෝත්‍රිකයන් යක්ෂ දේව නාග මේ ගෝත්‍රිකයන් එක්ක මේ රාවණයන්ගේ තියෙන සම්බන්ධය මොකද්ද? රාවණ කියන්නේ යක්ෂ ගෝත්‍රික ඒ ගෝත්‍රයෙන් බිහිවෙච්ච කෙනෙක්. එන යක්කෝ කෙලින්ම රාවණ පාලකයෙක් රටේ. ඔවුන් යක්ෂ ගෝත්‍රික. ඒතකොට ඔය නායකත්වය තමයි සුනිල්නිව ඉල්ලා හිටියේ. ඒ පැත්තේ. ඒකයි දවල්වලත් ඒ වර්ගවල තියෙනවනේ. ඒක තමයි ඔය තියෙන සම්බන්ධය. ඔහු පරම්පරාවෙන් ගෙනාපු ධර්ම ඔහු දිනු කළා. ඔහු දිනු කරලා ඔහු බැලුවා මරණය නවත්තන්න. ඔහු උත්සාහවල තියෙන මේක මට තේරෙනවා. ඒ මරණය නවත්තන්න ගන්න උත්සාහයේදී බ්‍රහ්මන් කියනවා ඒක නකරන්න බැරි වැඩක්. බ්‍රහ්මනුත් මරනවා කියලා. සාමාන්‍ය බ්‍රහ්මයේ කාලය අවසන් වෙනවා කියලා. ඊට පස්සේ මෙයා ඒකට දැනුම එකතු කරනවා. ඔව් එකතු කරලා භාවනා කරලා එකතු කරලා එක දැනුමක් අරගන්නවා. ඒක සීත්‍රයක්. ඒ කියන්නේ එම් සම්බාරය. පොළොවක් වෙන්නේ මේ මොළුවක් නෙවෙයි. ඒ සීත්‍රය කියලා බ්‍රහ්මන්ට ඉදිරිපත් කරලා කරුණු කරනවා. බාරගන්නේ. ඒ වගේ 9ක් සීත්‍රය දැන් පොද්දති 9ක්. බාරගත්තේ නැහැ. අන්තිම 9 ගිය වෙලාව තමයි බ්‍රහ්මන් කියන්නේ මරණ එක නවත්තන්න බෑ. මරණ හැටි කියන්න පුළුවන්. ඒක වළක්ව ගන්න පුළුවන් නම් කරන්න කියලා. ඒක තමයි උනේ. ඒ වුණා ගෙනාපු ඔළුවයි අර සීසමයි ඔහු දසිස්ත්‍රාවන වලවත් උනේ මෙන්න මේ දැනුම් පද්ධතියෙන්ද. අපි පන්නන්නේ මේ දැනුම් පද්ධතිය පස්සේ. මම පන්නන්නේ දැනුම් පද්ධතිය පස්සේ. හරි? මේ දැනුම් පද්ධතිය පස්සෙන් පන්නලා මම පෙන්නනවා සූර්යයාගේ මේ ශක්තියින් මේකට කොහොමද උදාගත්තේ කොහොමද ඒක වෙන් කරගත්තේ කීයකට වෙන් කරගත්තද ශබ්ද තරංග වලට ආලෝක තරංග වලට ඊට පස්සේ ඒ වගේ යන්ත්‍ර මන්ත්‍ර වලට ඒ ටික මම දැන් මේ එකතු කරමින් ගොනු කරලා පොතල් දීලා ඔයගලන්ට දීලා මරන්න ඉතින්නවා මට මේ ලියාගෙන යන්න ඕනේ මේ කියන කාරණා එක්ක. එතකොට දැන් ඔබතුමා කියනවා ඔබතුමා පෘථිවි වාසී. අපිට කියන ඔබතුමාලාගේ රට මේක කියලා. එතකොට මේ රාවණයන්ගේ රාවණ පරම්පරාවේ ආරම්භය සිද්ධ වුණේ මේ පෘථිවියම පාලනය කළා. කේන්ද්‍රස්ථානයේ තමයි රට. ඇයි ඒ ගුරුත්ව බලය අඩුම තැන. දැන් මම යනකොට නාවුල පැත්තට ඔයගොල්ලන් හම්බ වෙන තුම්මංගලිය. ඒක කන්දක් නගිනවා. තුම්මාල් පොඩි කඳු ගෑලක් නගිනවා. අයි කඳු ගෑල්ල බයින්න පල්ලයට. බෑලා ඉවරෙච්ච යනකොට කාර් එක නවත්තලා එන්ජින් එකත් ඔෆ් කරලා කාර් එක නියුට්‍රල් කරන්න. කඳ උඩට හපව වෙනටි බලන්න. වයින් දෙකාරකින් උඩ කඳ උඩ එක වලිපතකින් පෙරලා ඉවරයි. ඒ බ්‍රේක් කරන්න කියන්නේ මේ තැන. මේක හැමදාම උතන් තියන්නේ මේක කරගෙනවා. ඔය රවුම් කරගෙන ඒ චන්ද්‍රයක කරන්නේ මට දැන් ඒක උගන්නන්න බෑ. අර 72කට එක අන්තක සූර්යය තමයි අල්කාන්තක වෙනස් කරන චන්ද්‍රය. එම් වෙලා ඔහම ගොඩිගේ ඔහම ඇවිල්ලා රවුම් වල සෝමුත්‍ර පන්සල ගාවෙන් ඇවිල්ලා මේ විදිහට මෙන්න මේ කේන්ද්‍රය තමයි ඉලක්ක වෙන්නේ සූර්ය ශක්තිය හරියටම මේස රාශියේදී සූර්යයා ලග්ගල උඩ හිට ගන්නවා. ඉලක්ක ගල ලග්ගල මේස රාශිය තමයි උගේ තරම තන සූර්යාස්තගේ රත්නයේ වැඩිපුර තියෙන මේස රාශියේදී. හරියටම උච්ච වෙලා ඔක්කොමගේ රටේ උඩ හිට ගන්නවා. ආන් එදාට මේ හරි ඉන්නගේ හොනල්ල නැහැ. ඒකට දැන් ওই කාරණා එක්ක මේ මට ඉස්සරහට එද්දි කතා කරන්න ඕනේ. කතා කරමු. විටින් විට කතා කරමු. අපි මේක පෙරවදනේ තියාගන්න. ඔතේ අභ්‍යන්තරේ පරිචයද කතා කරමු. මට ඒත් එක්කම පෙරවදනේ අවසානයේට පොඩි සාරාංශයක් දෙන්න බෑ. මේක නතර වුණේ කොතනද? මේ හැමදේම නැති වුණේ මේ කෘෂිකර්මාන්තයේ ඇතුළට නැති වෙලා ගියේ. එතකොට අපේ හෙළ සංස්කෘතියේ මේ යන්ත්‍ර මන්ත්‍ර අපේ පොත් මේ හැමදේම නතර වෙන්නේ මේ තිතක් තිබුණේ හෝ කොමාවක් දැම්මේ කොතනද? වගකියන්න එංගලන්තයේ මහා අධිරාජ්‍යය. ඔවුන් ලෝකෙම ඇල්ලුවා. හිඳු නොබසින් අධිරාජ්‍යය. කවදාවත් එයාටගේ රටට ඉර බහින්නේ නැහැ. කොහේ රටකට ඉර වෙපාය. හිඳු නොබසින් අධිරාජ්‍යයට මේ ඇල්ලුවා. අල්ල ඒ රටවල් වල තිබුණු සියලු දැනුම් සම්භාරය ඒගොල්ලෝ අරන් ගියා. අරන් ගිහලා ඒ තියාගත්තා. මතුවෙන්න දුන්නේ නැහැ ඒකට. මතුවෙන්න දුන්නේ නැත්තේ මේ රටේ පාලනය බාර දුන්නේ කළු සුද්දන්ට. ඇත්තටම කළු සුද්දන්ට.
කළු සුද්දට ඒගොල්ලෝ සන්තෝෂ කරනවා ඒගොල්ලෝ සන්තෝෂ කරනවා මේගොල්ලෝ සන්තෝෂ කරනවා එහෙම තමයි හිටියේ. එහෙම තියාගෙන ගිහිල්ලා මේ කට්ටිය ප්‍රභු කලන්තිය. අරගලන්ට ඕන විදිහට මේ ගෙන්චාරකම ඒගොල්ලන්ට ඕන එක මේගොල්ලෝ දැම්මා. ඒකනේ. ඊට පස්සේ ප්‍රභු කලන්තිය ගිහිල්ලා සහෝදර කලන්තිය කාවා. මා සහෝදර කලන්තියනේ. මා 70 ගේ ජීවිතේ. අපිට මොකද වෙලා? අපිට දැන් නිකන් ලවුනේ කියන්නේ ලාවුන. ඔය ලවුන කියන එක නන්දදාස වදාගොඩ මාත්‍යලා කියනවා එයා දොස්තර හැටියට ඉන්නකොට කරුණාල ඉස්පිරිතාලේ අම්මා ළමයි වැඩගෙන ඇවිල්ලා කියනවලු අපේ පුතාට ලවුනේ තියනවා කියලා. ලවුනේ කියන්නේ ලවුනේ මොකද්ද? මම කල්පනා කරනකොට දැක්කේ සිංහල භාෂාවේ තියෙන ලස්සන ලවුනේ. එතකොට අපිට මේ ලවුනේ අගම්මුල තේරෙන්නේ නැහැ. බලය උතරගත්තට පස්සේ අපි ගහ ගන්නවා. අපි පලි ගන්නවා. අපි කතා කරන්නේ ඔක්කොම මතකයි. ඉන්දියන් ව්‍යාප්තවාදය මතකයි. හොදාපාලුව මතකයි. ආර්ථික අර්බුදය මතකයි. අපි දැන් මොකද්ද පළයිලමක? එනම කියන්නේ ඒක තමයි. ලාල් සහෝදරයා තියෙන කුසිකර්මයේ එයා ඉන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න යන්න අතීතයේ පන්ති පහ කළානේ ඔයගොල්ලෝ. මාත් පන්ති පහ කළා විතරනේ මම ඉගෙනුනේ පන්ති පහ. එන්නේ වැරදි කිව්වොත් තේරෙනවා. හේතුව ළමයි ඉල්ලනකොට ඕනේ නැති දේවල් අතේ සල්ලි නැතත් තාත්තා එක ගෙනල්ලා ළමයි සන්තෝෂ ගන්න හදනවානේ. එන්න මේ ඡන්ද දුන්න මිනිස්සු ඕනේ නැති දේවල් මේ සහෝදරුන්ගෙන් ඉල්ලනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් සහෝදරුන්ට රුදු මුතල් වලට ගහන්න හදනවද දන්නේ නැහැ. අපි එහෙම තියෙන වරෙන්කු ගමට අපි දෙන්නම් කියලා කියන්නේ. අනිගානි මේ හිතක් එනවනේ එහෙම මොනවද කියලා දන්නේ නැහැ. මොකද්ද වෙනවා? ඒක හොයාගෙන බැලුවා මම අමතක කරලා රාවණගේ සහෝදරයා කුම්භකර්ණ කරපු වැඩි මම මේ කරගෙන යනවා. ඒකෙන් අසත්‍ය පෙන්වන්න පුළුවන් දවල්වල. අපි මේ කතාව ඉදිරියට ලොකු කතාවකට අරගෙන යමු. මට ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ඔබතුමා හම්බෙන්න එනවා මේ කාරණේ කරගෙන යන්න. එහෙනම් ඔබතුමාට ස්තුතියි. ඔබතුමාට අවසාන වශයෙන් මොන හරි කියන්න පුළුවන්. ඔව් ස්තුතියි. මම ඔය හැම මාධ්‍යමම නිදහස් මාධ්‍යවේදියෙක්. නිදහස් මාධ්‍යවේදීන් මට දුන්න සාතිකයක් තියෙනවා. මම අගයන් කරපේක. නිදහස් මාධ්‍යවේදීන් මට කවුරුවත් මේ නරකත් නැහැ හොඳත් නැහැ ඒගොල්ලෝ දකින විදියට යන්නේ. අදත් සුබත්ත තිලකසීම මගේ යාළුවා. අදත් සම්බුත මගේ යාළුවා. හරිද? එතකොට අදත් මේ සම්පත්‍ර මගේ යාළුවා. මේ විරසෙම කරමු. ඔව්. මම ඒගොල්ලන් ගාව මට යමක් කරලා තියෙනවා නේද? ඒගොල්ලෝ ඉන්න තැන මට අදාළ නැහැ. මගේ දර්ශනය තුල යමක් ඒක තුල කියා කරන්න තියෙනවා මම ඒක කරනවා. ආරාධනා කරන්න මම කරපුවා කීපක් නැහැ. මම දේශපාලනයකුත් නැහැ. මම UMP කාරෝ දකින්නෙත් නැහැ, ශ්‍රී ලංකා කාරෝ දකින්නෙත් නැහැ, ලයින් නැහැ, තම සමාජ කාරෝ දකින්නෙත් නැහැ, ධනවාදී දකින්නෙත් නැහැ, සමාජවාදී දකින්නෙත් නැහැ. දැන් මම දකින්නේ මේ ලෝකයේ උතුමේ. ඒක වෙනස් වෙන දෙන්න තු මේක පරිස්සම් කරන්න. අපි ඒක ඉදිරියට අරගෙන යන්න ස්තුතියි ඔබතුමාට.